තාරදමූ පාරක් වුවත් මාර්ගය බොහෝසෙයින් නබලන් වී ඇත. බස් රථය හසුරුවමින් සිටි රියැදුරු රථය ධාවනය කළේ වේගය අඩාල කරමින් බොහෝම පරිස්සමටය. රෝද වළවල්වල වැටෙන නිසා බස් රථය කඩින් කඩ ගැස්සේ. මගේ අසුනක් නොතිබුණු නිසා මාහට හිටගෙනම ගමන් කිරීමට සිදුවිය. බස් රිය ගැස්සෙමින් ගමන් කළ නිසා මම ඉදිරියේ තිබූ අසුන වැරෙන් අල්ලා සිටියෙමි. එම අසුනේ අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු ගමන්ගත් අතර ඔහු ඊළඟ බස් නැවතුම්පලෙන්වත් බසින පාටක් පෙනෙන්නට නොතිබුණි. ඔහුගේ ගමන්මළු තවමත් ඉහළ රාක්කයේය. ඔහුට යාබද අසුනේ සිටියේ මුස්ලිම් මිනිසෙකි. ඔහුද නැගිටින පාටක් නැත. මෙය පුද්ගලික බස් රියක් වූ අතර එහි යම් ගුවන් විදුලි නාලිකාවක් සුසර කර තිබුණි. වැඩසටහන මෙහෙයවූ නිවේදකයාගේ හඳුන්වා දීමෙන් පසු තවත් එක් ගීතයක් විකාශනය විය. ඇත්තටම එය මෙතෙක් විකාශය වූ ගීත අතරින් තවත් එක ගීතයකි. තවත් එක් මිනිස් කටහඬකි. වාතලයෙන් නාස් කුහර හරහා ඇතුළට ගන්නා වාතය හඬක් නිකුත් කරමින් උගුර හරහා යළිත් වාතයට මුසු කරන තවත් එක් මිනිස් කටහඬකි. නමුත් එය මිනිස් වර්ගයාගේ හදවත් කම්පනය කළ අරුම පුදුම කටහඬකි. මිනිස් හදවතේ සංවේදීම තැන් ආමන්ත්‍රණය කළ කටහඬකි. මතුවූයේ ගැටලුවකි. කිසිදා දැක නැති නන්නා දුනන ජාතීන් දෙකක මිනිස් සිත් දෙකක් මානුෂිකව යාකර ලෙන්ගතු පිළිසඳරක් ඇති කිරීමට වස්තු බීජ වූ මෙම කටහඬේ අදෘශ්‍යමාන බලවේගය කුමක්ද යන්නයි. මා මෙතෙක් වේලා විනාඩි 45කට ආසන්න කාලයක් බස් රථයේ ගමන් කළ අතර මා අසල අසුන්ගෙන සිටි මගීන් දෙදෙනා එකිනෙක හා කතා කරනු නොදුටුවේය. නමුත් මෙම ගීතය වාදනය වීමත් සමග ජනේලය අසල හිඳගෙන සිටි මුස්ලිම් මිනිසා ගීතය හොඳින් රස විඳින බවක් අනෙක් මගියාට පෙනුනි. එසේ පෙනෙන්නට ඇත්තේ හිස් බැල්මකින් ජනේලයෙන් එළිය බලා සිටි මුස්ලිම් මගියා ගීතයේ රිද්මයට කකුලට තට්ටු කරමින් ගීතය රස විඳිනු දුටු නිසා විය යුතුය. කෙසේ වෙතත් වරක් දෙවරක් එකිනෙකා දෙස බලා සිනා වූ ඔවුන් අතර කෙටි සංවාදයක් ඇති වූයේ ඉන් පසුවය. අව්‍යාජ සිනාවක් මුවෙහි මවාගත් සිංහල මිනිසා සංවාදයට මුලපිරුවේය. ලස්සන සින්දුවක් නේද? ආ ඔව්, ජෝතිපාල මහත්තයාගේ සින්දුවක්නේ. අපි ගොඩාක් ආශයි ඒ මහත්තයාගේ සින්දුවලට. සිංහල මිනිසාගේ ඌයේ හිනා කටකි. එහෙමද? වැටක් නෑ කියලා. අපිත් එහෙමම තමයි. පුදුම රසයක් මේ තියෙන්නේ ඒ මහත්තයාගේ සින්දුවල. අපි මුස්ලිම් අයනේ. ඉස්සර ලොකු තේ කඩයක් තිබුණා ටවුන් එකේ. එයා නිතරම වගේ ඇව්වේ ඔය වගේ පරණ සින්දු. අපි පොඩි කාලෙත් ඇව්වා. දැනුත් එහෙමම තමයි. ඇත්තටම පුදුමයි වාලත් ඔය තරම් ඒ සින්දු අහන්න ආසයි කිව්වම. නැති වෙලත් අදටත් ජීවතුන් අතර ඉන්න ගායකයෙක්. අපේ අයත් ගොඩක් ආශයි ඔයාලගේ ඒ වගේ පරණ සින්දු වලට. එතකොට මිල්ටන් මහත්තයාගේ සින්දු වලටත් එහෙමයි. ජෝතිට සිංහල මුස්ලිම් කියලා වෙනසක් නෑලු. හවසට එයාගේ ෆ්ලැට් එක ළඟ ළමයි සෙල්ලම් කරනවලු. මුස්ලිම් සිංහල ළමයි එහෙමලු එතන ඉන්නේ. තාත්තා කියනවා ජෝතිපාල මහත්තයා එතනින් යන එන වෙලාවට හොඳට ඒ ළමයි එක්ක කතා කරලා කන්න බොන්න අරන් දීලත් එහෙම යනවා. දැන් තමයි සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි රණ්ඩු කරගන්නේ. ඇයි? ඔයාලගේ මොහිදින් බේග් මාස්ටර්නේ බෞද්ධ සින්දු ගොඩක් කියලා තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳලා හිටියේ ගම්පහ. දැන් තමයි මෙහෙ ඉන්නේ. අපිට මතකයි තාත්තා ඉස්සර කියනවා ජෝතිපාල මහත්තයා ගම්පහ ඇවිත් කාලයක් නැවතිලා හිටියා කියලා. නැවතිලා හිටියේ ටවුන් එකේ කඩේක උඩ තට්ටුවේ පොඩි කාමර කෑල්ලකලු. ඔය මහත්තයා මේ කිට්ටුවමද? මාත් කුරුණෑගලම තමයි. ටවුන් එකට යන ගමන් රෙදි වගයක් ගන්න.
රෙදි ගන්න. මොන රෙදිද බලන්නේ? අපිත් රෙදි බිස්නස් තමා කරන්නේ. අපේ අයියලා මල්ලිලා ඔක්කොම ටවුන් එකේ රෙදි බිස්නස් කාරයෝ. කලිසම් රෙදි වගේක් ගන්න. මෙෂිමන්ට් එකට මහලා අඳින කලිසම් තමා මට හරියන්නේ. අනිත් ඒව හරියන්නේ නෑ. කිසිදු දැන හැඳුනුම් කමක් නොතිබූ මෙම මගින් දෙදෙනාගේ සංවාදය මෙසේ දිගින් දිගටම පැවතුණි. බස් රථය තුළ තොර තෝංචියක් නැතුව ඇසෙන මගීන්ගේ කතා අතරට එම කතා බහ දෙක් විය. සිතට පුදුමය ගෙනා එක් කරුණක් විය. එනම් විනාඩි 45කට ආසන්න කාලයක් එකළඟ වාඩි වී බුම්මැට්ටන් මෙන් ගමන්ගත් මගීන් දෙදෙනෙකුගේ හදවත ලෙන්ගතුව යා කළ යාන්ත්‍රණය කුමක්ද යන්නයි. මෙතෙක් වේලා ගීතවාදනය වෙමින් තිබුණත් එකවර රස නහර පින වූ මෙම ඉන්ද්‍රජාලික කටහඬ කුමක්ද යන්නයි. අසමාන සිත් ඇත්ත වූවන්ගේ හදවත්වල මානුෂීය කටහඬ ලෙසට එක හා සමානව සීමා මායම් ලකුණු කර තම අනසක පතුරවමින් සිටි සංගීත අධිරාජ්‍යා කවුරුද යන්නයි. ඒ වෙන අන් කෙනෙකු නොවය. ඒ චෝතිගේ හඬයි. ගුවන් විදුලියේ වාදනය වූයේ කඳුලැල් සලා නැමැති ගීතයයි. මෙසේ බොහෝ වෙලාවක් මන්දගාමි ලෙස ගමන්ගත් බස් රථය එක්වරම ගැස්සෙමින් වේගය වැඩිවන්නට පටන් ගත්තේය. ඒ මෙතෙක් වෙලා ගමන්ගත් අබලන් වූ මාර්ගය පසුකර නගරයට යෑමට ප්‍රධාන පාරට පිවිසියා යන හැඟීම මගීන්ගේ සිත් තුළට එක් කරමිනි. එම වේගය පවත්වාගෙන වැඩි දුරක් රථය ධාවනය කිරීමට රියදුරට අවකාශ නොලැබිණි. ප්‍රධාන නගරය දෙසින් පැමිණි කාරයක් පසුකර සුදු ඉර කපාගෙන තවත් කාරයක් එක්වර බසයේ ඉදිරියට පැමිණියේය. බස් රථයේ රියදුරු එකවර තිරිංග යෙදුවේය. රථයේ වේගය පාලනය කළද ඔහුට කේන්තිය පාලනය කරගත නොහැකි විය. රියදුරු ජනේලයෙන් හිස දමා හයියෙන් කෑ ගැසුවේය. කොහෙද බූරුවෝ යන්නේ? මැරෙන්න යනවද? ඉදිරියෙන් පැමිණි බස් රථයේ රියදුරු කෑ ගැසුවත් එය නෑසුනාක් මෙන් මෝටර් රථයේ වේගය අඩාල කළ ගුණවර්ධන මහතා යළිත් තම ධාවන මන්තීරුවට වාහනය ගෙන පැදවිය. ප්‍රධාන ශාඛාවේ දැනුම් දීමක් නිසා හදිස්සියේම කුරුණෑගල පැමිණීමට සිදු වූ අතර නැවත පිටත් වන විට නොසිතූ ලෙස රෙලින් ගුණවර්ධන මහතාට ප්‍රමාද වී තිබුණේය. ඒ කුරුණෑගල ලීසින් ශාඛාව මගින් ලබා දී ඇති වාරික 4 ඉක්ම වූ ලීසින් පහසුකම් කිහිපයක් නොගෙවන මට්ටමක පැවතීම නිසා ඒ වාහන පිළිබඳ පරීක්ෂා කර බැලීමක් සිදු කිරීමටය. එම ලීසින් පහසුකම් රෙලින් ගුණවර්ධනගේ අනුමැතිය හරහා ලබා දුන් නිසා අදාළ වාහන සහ ලීසින් පහසුකම් පිළිබඳ තත්ත්ව වාර්තාවක් මේ මාස අවසානයට පෙර ලබා දීමට රෙලින් ගුණවර්ධනට සිදු විය. අදාළ ලීසින් පහසුකම්ගත් වාහන සම්බන්ධයෙන් සොයා බැලීමට කුරුණෑගල ශාඛා කළමනාකරු සහ ණය අය කිරීම් අංශයේ ප්‍රධානියෙකු සමග රෙලින් ගුණවර්ධන මහතාට යෑමට සිදු විය. ඒ ගමනට හැරල් නමත්තාද සහාය විය. ලියාපදිංචි කළ සහ නොකළ වාහන විකිණීමේ මධ්‍යස්ථානයක හිමිකරුවෙකු වූ හැරල්ද සොයිසා වැඩි වශයෙන් ලීසින් පහසුකම් සලසා ගත්තේ කුරුණෑගල ලීසින් ශාඛාව හරහාය. ලීසින් පහසුකම් ලබාගත් වාහන ගැනුම්කරුවන් පිළිබඳව වැඩිපුර විස්තර දන්නේ හැරල් බැවින් ඔහුගේ පූර්ණ සහයෝගයද ලැබුණි. දහවල් ආහාරයෙන් පසුව කුරුණෑගල ශාඛාවෙන් පිටව පැමිණි අතර සවස 6 පමණ වන විටවත් නිවසට පැමිණීමට අපේක්ෂා කර සිටියත් රෙලින් ගුණවර්ධන මහතා නිවසට පැමිණෙන විට වේලාව සවස 7ට ආසන්නව තිබුණි. ආලින්දයේ කිසිදු අමුත්තෙකු සිටින අයුරු නිවසට ගොඩවනවා සමගම ගුණවර්ධන මහතාට පෙනී ගියේ. පැමිණි සිටි අමුත්තාව රෙලින් හඳුනා ගත්තේය. ඒ ලෙස්ලි ජයතිලකගේ පුතා වූ සුරාන් ජයතිලකය. රෙලින් ගුණවර්ධන දුටුවහම ඔහු ප්‍රසන්න සිනහවක් මුව සරසා ගත්තේය.
රෙලින් අංකල් හලෝ කොහොමද සුරා කොයි වෙලාවෙද ආවේ දැන් ටිකක් වෙලා අංකල් ළඟට ආපු ගමන් මේ පැත්තට එන්න හිතුණා මේ පැත්තට එන්න හිතුණා ඒ මොකද රෙලින් ගුණවර්ධන මදක් පුදුමයෙන් නැසුවේ නිකන් අංකල් නිකන් කියන එකේ තේරුම කිසිම අරමුණක් නැහැ කියන එක. අරමුණක් නැතුව වැඩ කරන අයට මම කැමති නෑ සුරාන්. රෙලින් ගුණවර්ධනගේ වාග් ප්‍රහාරය හමුවේ සුරාන්ගේ සිත සසල වී ගියේය. රෙලින් නැවතත් කතා කරන්නට විය. තාත්තා මුණ ගැහුණෙත් නෑ ටික දවසකින්. කොහෙද? ඊයේ විල්ෆ්‍රඩ් අංකල්ගේ හොටෙල් එකේ තිබුණු පාටි එකටවත් මට යන්න බැරි වුණානේ. ඔව් අංකල්. එදා පාටි එකට මාත් ආව තාත්තත් එක්ක. අංකලුත් ඒ කියලා තමයි කට්ටියම බලන් හිටියේ. මාත් එන්න තමයි හිටියේ. ඒත් පුතා එක පාරටම